හයි කොල්ලන ඉතින් මොකද වෙන්නේ? ඉතින් කොල්ලනේ අද අපි යන්නේ අලුතෙන් ආව මිස්ට්‍රි ෂොප් එක කවර් ගන්න. ඉතින් අපි මිස්ට්‍රි ෂොප් එක කවර් කරලා බලමු. ඉතින් මේ පාර මිස්ට්‍රි ෂොප් එක නම් පට්ටම් වාසියක්. ඉතින් මේ පාර මිස්ට්‍රි ෂොප් එකට බන්ඩල් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොල්ලනේ පට්ටම් වාසියක්. ඉස්සෙල්ලා මම දැන් තමයි ගේම් එක ලොග් වුණේ. තියෙන දේවල් ටික ක්ලේම් කරගෙන ඉමු ඉස්සෙල්ලා. ඉතින් කස්ටම් කාඩ් ටික අරන් ටික පස්සේ ක්ලේම් කරගන්නවා. ඉතින් කොල්ලනේ මිස්ට්‍රි ෂොප් එක කවර් කරන්න ජෙම් 600 ගානකින් තමයි කවර් කරන්න යන්නේ. ඉතින් කොල්ලනේ බලමු ඉතින් ශේවිගලින් මල් ලක් බැලුව කොල්ලනේ කලින්. ඉතින් මට ලක් එක ආවේ 78 ලක්කයක් ආවේ. ඉතින් කොල්ලනේ ගන්න නම් බඩු වැඩි දෙයක් නෑ. ඉතින් සුපිරි බට් ටිකක් තිබ්බා. ඉතින් මම අර ගන් බොක්ස් ටික අරගෙන පැරෆල් එක ලෙවල් 3 දාගත්තා. ඉතින් අපි බලමු එහෙනම් ඉස්සෙල්ලාම මෙන්න මේ ඉමෝට් එක අරන් දාමු නේද. ඉතින් වෙන ගන්න දෙයක් නෑ. බන්ඩල්ස් නාලා වැඩකුත් නෑනේ. අපි මෙන්න මේ ඉමෝට් එක අරන් දාමු. ඉතින් කොල්ලනේ මේක රනින් ඉමෝට් එකකින් දුවන ගමනුත් දැම්ම නෑකි. ඉමෝට් එක සෙට් නෑ. අපි ඉතින් බන්ඩල් එක අරන් දාමු. ඉතින් එකක් කවර්. ඉතින් අනිත් ඉමෝට් එක නම් මෙලෝරාක් නෑ. මට නම් ඇත්තට මේක සෙට් නෑ. කින්ද මං ගන්න නෑ. ඉතින් මේක ඕපන් කරලා දාමු අපි ඕන් ඔහේ. ඉතින් කොල්ලනේ එහෙනම් අපි යන් තව මොන හරි අරන් දාන්න. ඉතින් කොල්ලනේ ගන්න වෙන්නේ මේ නේම් චේන්ජ් කාඩ් එක තමයි. ඉතින් වෙන මොකුත් නෑ ගන්න. ඉතින් නේම් චේන්ජ් කාඩ් එක තමයි ගත්තොත් ගන්න තියෙන්නේ. නේම් චේන්ජ් කාඩ් එක අරන් දාමුනේ එහෙනම්. ගන්න මොකුත් නෑනේ. ඉතින් නේම් චේන්ජ් කාඩ් එක තමයි. බන්ඩල්ස් නාලා වැඩක් නෑ. ඉතින් කොල්ලනේ නේම් චේන්ජ් කාඩ් එකක් ගත්තා. ඉතින් සුපිරියක් තමයි. ඉතින් මේ පාර මිස්ට්‍රි ෂොප් එකේ ඉතින් තව බඩු ටිකක් ගන්න තිබ්බොත් මම වීඩියෝ කරන් ඉන්නවා. YouTube channel subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න කොල්ලනේ. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ ඉමෝට් එක ගන්න අනිවාර්යෙන් මේ ජෙම් ටික ලැහැත්ති කරගන්න ඕන වීඩියෝ එකක් එනවා. අපි ඉතින් ඉස්සර ලයිව් යන්නේදී ඉතින් ලයිව් එකත් සෙට් වෙන්නේ නම් කොල්ලනේ. වීඩියෝ එක එන්ජොයි කරනවා. වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න නම් කොල්ලනේ. අපි කිල්ලෙන්නම්.